සුබ දවසක් කාලා හැමෝටම ඉතින් අදත් ඔයගොල්ලෝ හැමෝම බොහොම ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් වටේ රන්වන් පාටට ක්‍රිස්පි ගතියට හදාගත්ත මේ ආප්ප ටික කන ගමන් ඔයගලන්ට දේවල් ටිකක් කියන්න හිතුණා. මම සාමාන්‍යයෙන් මේ ආප්ප හදනකට කරන දේවල් ආප්ප හදන්නම කියලා දෙන්න නෙමෙයි අද යන්නේ. මොකද මම මේ හදාගන්න යන්නේ කඩෙන් ගෙන ආපු ආප්ප පිටි පැකට් එකකින් ආප්ප ටිකක්. නමුත් ඔයගොල්ලෝ හැමෝටම තියෙන ප්‍රශ්න තමයි ආපතාච්චි ආප්ප ටික ඇලවෙන එක, ඒ වගේම වටේ තුනීවට ක්‍රිස්පි ගතියට එන්නේ නැති එක, ඒ වගේම තමයි මේක පිපෙන්න මොනවද හරියටම දාන්න ඕන කියන දේවල්. ඉතින් මම අද මෙතන ආප්ප හදන්න ඇත්තටම කියලා දෙන්නේ නැත්තේ මුලින් කිව්වා වගේ මේක මං කඩෙන් ගත්ත පැකට් එකක්. ඉතින් ඒකේ මට 아무තුවෙන් කරන්න දෙයක් නැහැ. ඒ ගහලා තියෙන විදිහට දිය කරලා හදාගන්න තමයි තියෙන්නේ. නමුත් ඉතින් මේකට අපිට හොඳ ආප්ප තාච්චියක් තියෙන්න ඕනේ. ඉතින් මේ තාච්චි ගැන කියද්දි ඉතින් අපි කඩෙන් ගෙන ආපුවම ඕක පදම් කරලා කොහොම හදාගත්තත් සමහර තාච්චි වල තියෙනවා ආප්පේ ගැලවෙන්නේ නැහැ. ඉතින් ඒ වගේම තමයි දැන් වර්තමානයේ ගොඩක් දෙනෙක් කියනවා බැටර් එකට මාරි බිස්කට් ටිකක් ක්‍රීම් ක්‍රැකර් දෙක තුනක් කුඩු කරලා දාන්න කියලා. මම දන්නේ කවුරු කොහොම පටන් අරගෙන ඒ දේ කරාද කියලා. මොකද ලංකාව කියන්නේ රස්නේ රටක්. ඉතින් දැන් ඊස්ට් කියලා දෙයක් තිබ්බත් අපි පොඩි කාලේ ඊස්ට් කියන දේවල් මං හිතන්නේ අපේ අම්මලවත් දැනන් ඉඳලා තියෙන්න නැතුව ඇති. මොකද ආප්ප හදනවා නම් ගෙදර අනිවාර්යයෙන්ම හදන්නේ පොල් වතුරෙන් තමයි පිටි ටික අනාගන්නේ. හාල් පිටි ටික ගෙදරම කොටලා ඉතින් පොල් වතුර දාලා රැයට අනලා තිබ්බහම උදේට ඒක ස්වභාවයෙන්ම හොඳට පිපිලා තියෙනවා. ඊට පස්සේ පොල් කිරි දාලා තමයි හදාගන්නේ. ඉතින් ඒකට අඩුතරමේ ඊස්ට්වත් දාන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි රාත්‍රී කාලයේ ඒ පැය 7-8ක් ඒක පිපෙන්න ඒ කාලය අවශ්‍ය වෙනවා. අපිට ඉක්මනින් මේක පිපෙන්න සලස්ස ගන්න ඕන නම් හොඳම විකල්පයක් තමයි ඉතින් ඊස්ට් තේ හැන්දක් එකමාරක් පිටි මිශ්‍රණයට එකතු කරගන්න. ඒක ආදේශකයක් විදිහට අපිට ඉක්මනට ආප්ප බැටර් එකක් හොඳට පිපෙන්න ඒ වැඩේ කරගන්න පුළුවන්. ඒ අර ඉතින් අර කිව්ව දේ තමයි ස්වභාවයෙන්ම හොඳම විදිහ ආප්ප බැටර් එකක් අපිට පිපෙන්න තියන්න. ඉතින් බැටර් එක විතරක් තිබුණටත් මදි අපිට හොඳ තාච්චියක් ඕනේ. ඉතින් මම හිතන්නේ අපි හැමෝගෙම ගෙවල් වල කොකිස් අච්චුවයි ආප්ප තාච්චියයි කියන්නේ හරියට සූදුවක් වගේ. එකම දේ පාවිච්චි කරනවා සමහර දවස්වලට හරියන්න පුළුවන්. සමහර දවස්වලට ඒ තාච්චියම ඇලෙන සම්භාවිතාව, එහෙම නැත්නම් ඒ කොකිස් අච්චුව ඇලෙන සම්භාවිතාවක් තියෙනවා. ඉතින් මම මේ විදිහට තාච්චි ගොඩාක් ගෙනල්ලා ඉතින් අපි හැමෝම ඕගලන්ටත් මේ අත්දැකීම ඇති. කොහොම හරි මට සෙට් වෙච්ච හරියට හදාගත්ත මේ විදිහට ආප්ප තාච්චි 3ක් දිනවා. ඉතින් මේක මේ තත්ත්වයට ගේනත් පොල් කුඩු නෙමේ, තෙල් නෙමේ, බටර් ඔය මොනවා ගාලා කරත් ඇලෙනවා. සමහරලාට මුලින් ආප්ප 10ක් 20ක් කැඩෙනකන් ඇලිලා අපි අර කියන පදන් වෙලා ඒක නිකන් මැජික් එකක් වගේ කොහොම වෙනවද දන්නේ නැහැ. නමුත් ඇලෙන්නේ නැතුව හොඳට හැදෙන තත්ත්වයට පත් කරගත්ත තාච්චි 3ක් තමයි මම මේ දැන් තියාගෙන ඉන්නේ. එහෙම කිව්වේ ඉතින් මට මේ තාච්චි ටික පදම් කරගත්ත විදිහ නෙමෙයි, ඕගොල්ලන්ට වෙන ක්‍රමයක් තමයි හරියන්නේ. ඒක ඇත්ත තමයි. මම කියන එක තව කෙනෙක්ට හරියන්නෙම නැති වෙන්න පුළුවන්. හැබැයි එයාට වෙන ක්‍රමයක් ඒකට සෙට් වෙන්න පුළුවන්. මොකද සමහරලාට මේ තාච්චිය හදන්න ගන්න වානේ ඒවා ඒ උණු කරලා හදන විදිය ඔය හැමදේම ඒකට බලපානවා. ඉතින් අපි ආප්ප හදලා ඒක අර මම මුලින්ක වගේ පදම් කරගන්න විදිහ අනුව. කොහොම නමුත් ඉතින් මේ විදිහට ආප්ප හදාගත්තට පස්සේ මම කිසිම වෙලාවක මේ ආප්ප තාච්චි හොදන්නේ නැහැ. ඉතින් මම හිතනවා මේ මම තියන් ඉන්න මේ ආප්ප තාච්චි 3 ඒ විදිහටම රැඳෙන්නත් ඒක එක හේතුවක් කියලා කෙනෙකුට hina යන්න පුළුවන්, අපිරිසිදුයිනේ කියලා හිතෙන්න පුළුවන්. නමුත් අපිරිසිදු නැහැ. මේක මම කිසිම වෙලාවක ඇලෙන්නේ නැති විදිහට හදලා තියෙන දැන් පදම් වෙලානේ තියෙන්නේ. ඒකින්ද ආප්ප හදලා ඉවරනාට පස්සේ මම හොඳට ටිෂු එකකින් එහෙම නැත්නම් පිරිසිදු රෙදි කෑල්ලකින් ඒක පිහනවා. මට පුළුවන් උපරිමයෙන් පිහලා පිරිසිදු වුණාට පස්සේ ආපහු පොල් තෙල් හරි තියෙන තෙල් වර්ගයක් හොඳට ඒ වගේම පිරිසිදු රෙදි කෑල්ලක එහෙම නැත්නම් හොඳ ටිෂු එකක් අරගෙන ඒක තෙල් වලින් පොඟවලා හොඳට පිහලා අරන් තියනවා. ඉතින් මාස ගණන් ආප්ප හදන්න නැතුව ඉන්නේ නැහැ. ඉතින් සතියකට සැරයක්, සති දෙකකට සැරයක් ආප්ප හදද්දී නැවතත් ඒක පාවිච්චි වෙනවා. ඉතින් එහෙම වුණාම ඒකේ කිසිම අපිරිසිදු භාවයක් මම දන්නේ කොහොම නමුත් මගේ තාච්චි කිසිම වෙලාවක ඇලෙන්නේ නැතුව තියාගන්න මම හිතනවා ඒක එක හේතුවක් කියලා. මම පුද්ගලිකව කරන වැඩක්. මේක කරන තව අය ඉන්නවද දන්නේ නැහැ.
කොකිස් අච්චුවටත් ඔය වගේම තමයි. ඉතින් මම කිසිම වෙලාවක හොදන්නේ නැහැ. හොඳට පිහලා ආපහු තෙල් ගාලා හොඳ ටිෂු එකක ඔතලා අරන් තියෙන එක තමයි කරන්නේ. ඒ වගේම තමයි ඉතින් පිටරටවල ඉන්න අයට නැතත් ලංකාවේ හුඟක් වෙලාවට ගෙදර හොඳට ආප්පු කොකිස් හදනවා නම් අහල පහල අය තාච්චිය ඉල්ලන් යනවා කොකිස් අච්චුව ඉල්ලන් යනවානේ. එහෙම වෙලාවට එයාලට කියන්න පාවිච්චි කරලා අනිවාර්යයෙන්ම හොදන්න නැතුව ඕක ගෙනත් දෙන්න කියලා අපි හොද ගන්නම් කියලා. මොකද සමහර වෙලාවට ඉල්ලගත්ත දේ තවත් හොඳට ගෙනත් දෙන්න ඕන හින්දා ඒගොල්ලෝ කරන්නේ මේක අතුල්ලලා හොදන්න යන එක. ඉතින් එතකොට අන්තිමට එයාලට ආය ආප්ප කන්න වෙන්නේ නැහැ, කොකිස් කන්න වෙන්නේ නැහැ. අපිට ඒ දේ කරන්න වෙන්නේ නැහැ. ඉතින් මං හිතනවා මම මේ කියන දේ අත්දැකලා තියෙන අය මං කියන දේත් එක්ක හරියටම එකඟ වෙයි කියලා. ඒ වගේම තමයි ඔයගොල්ලෝ මීට කලින් කරලා නැත්නම් ඔන්න කරලා බලන්න. එහෙනම් ගිහින් එන්න.